Good morning, everyone. Hi, Rochelle. Good morning. Morning, Doctor. Nimu, good morning. Nirosha Gangani, good morning. Good morning. Nirosha, you are at work or else home? Home. Switch on the cameras, huh? Okay. So I can see your pretty faces. Okay. So we will start. Doctor, you went to work? I can just mute. Yeah, I just came. Okay. All right, then we will start. I will start sharing the presentation. Everyone can see this one presentation. Yes, ma'am. Uday, can you see the presentation? Yes, ma'am, we can see. Okay, last time we was talking about time management, so we will finish these things at the earliest. Because when I'm talking already, I'm gathering all information and whatever the important points, only I'm talking a lot, talking more in detail. So we will start skills for time management. Time management එකකට එනකොට මොනවද ඕන කරන ගොඩාක්ම skills මේ ටික very important. Organization organize කරන්න ඔයාගේ දේවල් ටික මොනවද ඕන කරන්න ඕන ටික prioritize කරන්න ඕනේ. Flexibility is very important. මොකද සමහරක් වෙලාවට අපි දැන් අද දවසේදී අපි plan කරනවා important දෙයක් කරන්න. But top of that සමහරක් විට වෙන්නේ ගොඩක් important දෙයක් එන්න පුළුවන්. එතකොට අපිට prioritize flexible වෙන්න වෙනවා ඒවත් එක්ක. මේ flexibility is very important. goal setting තියාගන්න timeline එකක් goal එකක් තියාගන්න මම මේ වෙලාවේදී මේක ඉවර කරලා තියෙනවා මේක මේව කරනවා. Yes අපිට adjust වෙන්න වෙනවා. හැබැයි ඔයා හිතින් එක time එක තියාගන්න delegation එකක් කරන්න ඔයා ඒකට කැප වෙලා ඒකට ඒ කියන්නේ whenever you do something please pay attention and delegate for this one you are කැපකිරීම කියන එක කරන්න ඕනේ ඒකටම වෙන් කරන්න ඕනේ and stress management is very important අපි හැමෝම ඉන්නේ හරිම රේස් එකකනේ සිංහලෙන් කියනවා කියන්නේ අපි හරියටම කියනවා නම් අපි day to day කතා බහේදී අපි කියන දේ තමයි අපි හැමෝම ඉන්නේ හරි රේස් එකක උදේ නැගිටින හරි machines දැන් අපි ඉතින් අපේ අම්මලා ආච්චිලාගේ කාලේ වගේ නෙමෙයි අපේ ඊළඟ පස්සෙන generation එක ඊටත් හපන් ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති පොඩි වයසේ ළමයි හිටන් හරිම මේ අපිට වැඩි ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එක පැත්තෙන් ෆෝන් එකක් දුන්නාම එහෙම ඉතින් ඒක තමයි ලයිෆ් එක කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ එහෙම නැත්නම් ඉතින් අපිට ජීවත් වෙන්න බෑ ඕගොල්ලොත් වෙලාත් හැමතිස්සෙම වෙලාවක් තියෙන වෙලාවකට ඕගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් ටෙක්නොලොජි වයිස් අප්ඩේට් වෙන්න ඒක තමයි ගොඩක්ම වෙන්න ඕනේ yes so update වෙන්න ඕනේ මොනවද අලුතින් වෙන දේවල් education පැත්තෙන් මොකක් හරි හැබැයි technology wise it's very important. ඉතින් අපි හැමෝම රේස් එකක ඉන්නේ. එතකොට හරි අමාරුයි දේවල් කල්පනාකරණය කරගන්න, දේවල් prioritize කරගන්න, දේවල් කරගන්න සමහරක් වෙලාවට we have to sacrifice අපේ time එක spend කරන්න තියෙන time එක අපේ loved ones එක්ක අම්මලා තාත්තලා දෙමාපියෝ ළමයි හෝ යාළුවොත් එක්ක අපිට ගොඩාක් life එකේ දේවල් sacrifice කරන්න වෙනවා. අපි හරිම stress life එකක ඉන්නේ ඇත්තටම කියනවා හැමෝම. ඉතින් මේ ගොඩක්ම ලංකාවේ ඉන්නට වඩා පිට රටක ඉන්න අයගේ ලයිෆ් එක හරිම ස්ට්‍රෙස්. ඒ කියන්නේ තනියම ජීවත් වෙන්නේ කවුරුත් නැහැ ෂෙයා කරන්න එහෙම එකක් තියෙනවා. ඉතින් හරිම ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක ගැන කතා කරනකොට ඕගොල්ලෝ හොයාගන්න ඕනේ ඕගොල්ලන්ගේ ලයිෆ් එක පීස්ෆුල් කරගන්න ඕගොල්ලෝ මොනවද කරන්න ඕනේ. සමහරක් විට මෙඩිටේෂන් හරියන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ සතුයි. ඒ කියන්නේ එක එක්කෙනාට එක විදිහට ඒක තියෙන්නේ. මොකද අපි හැමෝම එක්කෙනෙක් නෙමෙයි ඒ කියන්නේ හිතන විදිය වෙනස්, පතන විදිය වෙනස් එහෙමනේ. වැඩ කරන විදිය, ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් ඔක්කොම වෙනස්. ඉතින් එහෙම වුණාම මේ හරි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එකේ අපිට හැමෝටම ප්‍රශ්න තියෙනවා.
ගොඩක්ම අපි වැඩ කරන තැන්වල ප්‍රශ්න තියෙනවා. එහෙම වුණාම ඉතින් like ඔයගොල්ලෝ හිතන්න එක්කෝ ආගම පැත්තට පොඩ්ඩක් බර වෙන්න, භාවනාවක් කරන්න, නැත්තම් ඔයගොල්ලෝ හිතනවා නම් මොන හරි hobbies මොනවා හරි කරන්න, painting හරි, listening music හරි, read කරන එක හරි. හැබැයි ඒ කරන දේ ඔයාගේ ජීවිතේට ආපහු වටිනාකමක් එක් කරන දෙයක් කරන්න. එතකොට තමයි ගොඩක් හොඳ වෙන්නේ. නැත්තම් අපි හැමෝම ජොබ් එකක් කරනවා නම් ආසාවෙන් කරන්නේ. ඒ පැත්ත මොනවා හරි පොඩ්ඩක් higher studies මොනවා හරි කරනවා නම් කරන්න. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට නැත්තම් otherwise you will go for දැන් අද කාලේ හැමෝටම තියෙන දේ depression ඒවා හිතන්න එපා. ගොඩක් වෙලාවට මේ ඒක කියන්නේ දැන් ડોක්ටර් මේ ඉන්නවා. ඉතින් මම ලොකුවට මේ ડિප්‍රෙෂන් ගැන කතා කරන්නේ නැහැ. මොකද මම හරියට අහන දෙයක් තමයි දැන් පොඩි වයසේ ඉඳන්ම ළමයිට ડિප්‍රෙෂන්. අපි හැමෝටම ડિප්‍රෙෂන්. හරිද? ඔයාටත් තියෙනවා මටත් තියෙනවා. හැබැයි ડિප්‍රෙෂන් එකට අපේ ලයිෆ් එක කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඔයාගේ අපේ thoughts හරි important. ඒ අපේ thoughts අපි control කරන්න පුරුදු වෙන්න. depressive වෙනවා තමයි අපි හැමෝම මේ වෙලාවට ඒක ඒ වෙලාවෙන් පොඩ්ඩක් මිදිලා වෙනේම කරන්න. දැන් time management එකේදී ඒක හරි වැදගත්. මොකද ඔයා කලමනාකරන්නේ ඔයගලන්ගේ දේවල් ටික schedule කරනකොට ටික time එකක් දෙන්න, ටික වෙලාවක් දෙන්න ඔයාට. right okay පොඩ්ඩක් යන්න පොඩ්ඩක් deep breath එකක් ගන්න, වතුර ටිකක් බොන්න, 5 minutes පල්ලෙහාට හරි ගිහිල්ලා, ඒ කියන්නේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න, නැත්නම් පොඩ්ඩක් මොනවා හරි දෙයක් කන දෙයක් හරි enjoy කරන. ඒ වගේ ඔයා හදාගන්න ඒ කියන්නේ time එකක් තියාගන්න පොඩ්ඩක් stress management එක පැත්තට. ඒක කොහොමද control කරන්නේ කියලා. Key tips ගත්තහම time management දී figure it out how your current spending your time. ඒක හරියම වැදගත්. අපිට time එක නැහැ කියලා හිතනවා නම් අපේ මට මදි time එක. time management එක හරියම important. ඒක අපිට ජීවිතේට අපේ තියෙන වැඩත් එක්ක අපිට ඒක කරන්න බෑ. ඔයා හිතනවා නම් අද මම මේ ඔක්කොම ඉවර කරලා ගෙදර යනවායි කියලා ඔයා හෙට උදේ පාන්දර වෙනකන් ඔෆිස් එකේ හිටියත් ඔයාට ඒක කරන්න බෑ. That's normal. ඒක එහෙම තමයි. ඒකින්ද තමයි හැමතිස්සෙම කියන්නේ priority තියෙන දේවල් ටික at the earliest you have to do. For example හෙට මොනවා හරි උදේම ඔයාට finish ඉවර කරලා submit කරන්න තියෙන මොනවා හරි අද ටිකක් වෙලා ඉඳගෙන කරන්න. හැබැයි හැමදාම ඔච්චර prioritize දෙන දේවල් නැහැනේ. ඒකින්ද මේ ඔයා figure it out කරගන්න ඕනේ. ඔයාගේ time එක ඔයා spend කරන්න ඕනේ කොහොමද කියලා වෙලා ඔයාට මදි වගේ නම් එහෙනම් ඔයා කල්පනා කරන්න ඕනේ if it is a long term. ඒ කියන්නේ ඔයා බලන්න සතියක් දෙකක් අරගෙන නෑ මට තාම මදි වෙලාව මොකුත් කරගන්න බෑ, මට එකක්වත් ඉවර කරගන්න බෑ කියද්දි ඔයා පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරන්න ඇයි ඔයාට ඉවර කරගන්න බැරි? එහෙනම් ඔයාගේ අවුල තියෙන්නේ. එතකොට time management එක ගැන තියෙන ඔයාගේ අවුල තියෙන. එතකොට ඔයා බලන්න ඕනේ මම සමහරක් විට ඕන නැති දෙයකට වැඩි ප්‍රමාණයක් වැඩි time එකක් දෙනවා. එහෙම නැත්නම් මම සමහරක් වෙලාවට unnecessarily ඕන නැති prioritize වෙන්න ඕන නැති එකට time එක දෙනවා. මොකක් හරි ඇති. ඒකින්ද ඔයා අදින්නම් කල්පනා කරන්න ඔයා time එක දෙන්න ඕන තැනට ඔයා දෙනවද නැද්ද කියන එක. අනිත් එක තමයි create a daily schedule and stick. ඔයාගේ daily schedule එක ඔයා හදාගෙන ඒකේ stick වෙන්න. Yes, flexibility is very important. හැබැයි try your best to finish your work whatever you have scheduled today morning or yesterday. Please try your best to do it. Prioritize හරිම wisely කියන්නේ හරිම හිතලා කල්පනා කරලා බලලා ඔයා prioritize කරන්න ඕනේ. මොකද්ද ඔයා priority දෙන්න ඕනේ. ඔයා මොකටද මුලින්ම ගොඩක් pay attention එක දෙන්න ඕනේ කියන එක ඔයා decide කරන්න. assign time limits ඔයාගේ time එක තියාගන්න. හැමතිස්සෙම මම 2 වෙද්දි මේක ඉවර කරනවා, 2 ඉඳන් පැය කාලක් මම break එකක් ගන්නවා, 2යි කාලේ ඉඳන් මෙන්න මේ වෙනකම් මම මේක ඉවර කරනවා. ඒකින්ද තමාගේ time එක තියාගන්න. waste කරන්න එපා time එක unnecessarily mobile gossip ඒවත් එක්ක. මම ඒක ඉස්සෙල්ලත් කිව්වේ කරන දෙයක් ගොඩක් වෙලාවට තමාගේ යහපතට back to ඔයාට එන විදිහට දෙයක් කරන්න. මොනවා හරි තියෙනවා නම් don't hesitate to ask assistance. මොනවා හරි දැනගන්න ඕන නම් අහන්න ඕන නම් හැමෝගෙම it's okay. Ask from කියන්නේ support එක ඉල්ලන්න අනිත් අයගෙන්. utilize your learn experience. utilize ඔයාගේ මොනවා හරි දෙයක් අපි ඉගෙන ගන්න සමහරක් වෙලාවට අපිට අමතකයි අපි මේ දේවල් ඉගෙන ගත්තා, අපි මේක මෙතෙන්ට දැම්මොත් අපේ වැඩේ ඉක්මන් වෙනවයි කියන එක. ඉතින් ගොඩක් වෙලාවට අපිට ඒක experience experience එකෙන් කරගෙන යනකොට හිත කරගෙන යනකොට ඒක ඔයගොල්ලන්ට පුරුදු වෙනවා automatically. ඒකයි මම කිව්වේ මේ soft skills කියන එක very important, but the thing is you have to practice every day. හිත practice කරන්න. ඊට පස්සේ ඔයාගේ ඕක automatically body එකට හුරු වෙනවා.
start your day early. හැමතිස්සෙම early start කරන්න පුළුවන් හැම වෙලාවකම. එතකොට ගොඩක් හොඳයි. ඔයාට එතකොට ගොඩක් time එක තියෙනවා. දවසකට නිකන් Sunday දවසකට Sunday අපි ඔක්කොමලා ගොඩක් ලට off නේ. 9ට 10ට නැගිටින්නලා බලන්න ඔයගේ සමහරක් වෙලාවට මම දන්න කට්ටිය ඉන්නවා 11 12ටත් නැගිටින වෙලාවල් තියෙනවා. ඕකේ අපි එකම දවස් රෙස්ට් කරන්න තියෙන එහෙම හරි. හැබැයි දවසකට වේලාසිනින් පොඩ්ඩක් 6:00 4ට නැගිටලා පටන් ගන්න ලයිෆ් එක ඔයාට මාස හිතේ ගොඩක් දේවල් ඔයා ඉවර කරගෙන ඔයා හොඳට රෙස්ට් උත් කරලා. ඒකින්ද try to start your day at the earliest. time management එක ගත්තාම time management එකේ අපි conclusion එක මොකක්ද අපි ඒක ඉගෙන ගන්න mainly තියෙන්නේ important skill to be learned and to be mastered in order to have better life. මේකෙදි අපිට අපි automatically ඉගෙන ගන්නවා time එක manage කරනකොට අපිට අපේ life එක ගොඩක් වෙලාවට settle. ඒක time management එක කියන්නේ මේ අද ඔයා මේ spend කරන පැය නෙමෙයි. ඒක important ඔයාගේ next year වෙනකොට plan එකක්. ඒ කියන්නේ next year වෙනකොට මම මේක ඉවර කරගන්නවා. නැත්නම් next year වෙනකොට මම MBA එක පටන් ගන්න. නැත්නම් next year එනකොට මම වෙන රටකට යනවා. For example ඕගොල්ලෝ ඔක්කොටම ඕනේ better life. ඕගොල්ලන් ඔක්කොටම ඕනේ වෙන රටකට ගිහිල්ලා settle වෙලා ඕගොල්ලන්ගේ life එක grow කරගන්න. ඉතින් එතකොට ඕගොල්ලෝ හිතන්න right this year මම September August වෙනකොට මම මේ ඔක්කොම ඉවර කරලා මම කොහොම හරි මගේ vocabulary එක හදාගෙන මම settle වෙනවා. අර එහෙම time limits තියාගන්න එතකොට ගොඩක් හොඳයි. ඉතින් by managing time well you will no longer ඕගොල්ලෝ suffer කරන්නේ නැහැ. ඕගොල්ලෝ manage කරන්න ගත්තාම time එක ඕගොල්ලන්ගේ stress එක ගොඩක් workload ගොඩක් task ටික වේලාසනින් complete කරගන්න පුළුවන් වෙනවා quality wise. ඒ කියන්නේ quality එකක් විදිහට ඕගොල්ලන්ට complete කරගන්න පුළුවන් වෙනවා. මෙතන time management එකේදී මම ටක් ගාලා මේ කතා කරන්නේ මට ඉවර කරගන්න ඕන හින්දා that's why I'm talking in Sinhala also. මේ එතකොට ඕගොල්ලන්ගේ ඔළුවට ටක් ගාලා යන හින්දා හැබැයි මම මේ ඔක්කොම soft skills ඉවරුනායින් පස්සේ ඔක්කොමලත් එක්කම ඉඳ ගන්නවා one by one. time management එකේ මොන හරි තියනවද ඕගොල්ලන්ට අහන්න දෙයක්? තේරුණාද ඔක්කොමලටම? උදේ තේරුණාද? Yes, fine. තේරුණානේ මොකද මම හරිම සරල සිම්පල් විදිහට බබා ලයිට් එක දාන්න. දැන් අපි බලමු ඊළඟට අපි කතා කරමු අපි කතා කරා time management communication team work එක ගැන adaptability අපි කතා කරා නේද? ඔව් adaptability අපි කතා කරා team work කතා කරාද? නෑ මම කතා කරේ නෑ. කතා කරේ නෑ. හරි අපි බලමු මේක මම අද try කරනවා මේක ඉවර කරගන්න. screen එකට ආව නේද? ඔව් මෑම්. Okay. So teamwork එක ගැන කතා කරනකොට what you are thinking? What is teamwork? කාට හරි කියන්න පුළුවන්ද? අපි හැමෝම teamwork එකක් තමයි end of the day අපි කරන්නේ යාළුවොත් එක්ක හම්බුනහම හරි අපි කට්ටියත් එක්ක ඉන්නකොට හරි work කරනකොට හරි teamwork එකක් තමයි අපි හැමෝම කරන්නේ. but අපි ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරමු. කවුරු හරි කියන්න පුළුවන්ද teamwork එකක් කියන්නේ මොකක්ද කියලා? simple answer එකක් දෙන්න පුළුවන්ද? දෙන්නෙකෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්ක එකතු වෙලා මොකක් හරි වැඩක් කම්ප්ලීට් කරගන්න වැඩ කිරීම. ඒ කියන්නේ එක goal එකක් වෙනුවෙන් අපි ඔක්කොමලා වැඩක් කරනවානේ. අපි මොන හරි දෙයක් කරනකොට team එකක් වුණාම අපිට ඒකනේ team එකක් ඉන්නේ sales team, marketing team කියලා එහෙම ඉන්නවා. ඉතින් අපේ goal එක එකයි. හැබැයි responsibilities වෙනස්. අනිත් එක team එකක් විදිහට වැඩ කරනකොට there is no like you know okay we cannot be selfish. අපි හැමෝම හරිම මේ එකතු වෙලා වැඩ කරන්න ඕනේ.
ඉතින් what is teamwork? Teamwork can be defined as an activity of working together in a group with other people, especially when this is successful. ඉස්සලා කිව්වා වගේ අපි group එකක් වශයෙන් ඔක්කොමල් එකතු වෙලා එක goal එකක් වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒකට තමයි team work කියලා කියන්නේ. හැබැයි team work කියන එක හරිම simple word එකක්. ඒක නිකන් අපි තියනවා yes I'm a team worker, I'm a team player. like එහෙම අපි කියන්න පුළුවන්, but it's not easy. ස්පෙෂලි ඔගොල්ලෝ මැනේජ් කරනවා නම් ටීම් එකක් නැත්නම් ටීම් එක වැඩ කරනකොට හරි අපි හැමෝම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ. හැමෝම දැන් අපේ ටීම් එකේ ඉන්න හැමෝම අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ මේගොල්ලෝ ඒගොල්ලන්ගේ කැපැසිටි එක මොකක්ද, ඒගොල්ලන්ට කරන්න පුළුවන් කැපැසිටි එක කියලා කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ. හැමෝම එක වගේ නෑ. සමහරක් කට්ටිය ඉන්න මල්ටි ටාස්කින්, සමහරක් කට්ටිය ඉන්නවා හරිම ස්ලෝ වර්ක් කරන කට්ටිය. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ කාටද මොකක්ද කරන්න පුළුවන් කියන එක අපි ඩිවයිඩ් කරගන්න ඕනේ. හරිද? ඉතින් අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ අපේ අනිත් කට්ටියව. ඒක ඇවිල්ලා අපි රීඩ් කරන්න පුරුදු වෙන්න ඕනේ අනිත් පුද්ගලයාව. එතකොට අපිට හරි ලේසි අපි වැඩ ටික ඩිවයිඩ් කරලා අපි වැඩ ටික බෙදාගෙන ලස්සනට වැඩ කරලා එක ගෝල් එකක් වින් කරන්න. ඉතින් team work skill එක very important. අපිට කොහේ ගියත් end of the day අපිට අපේ life එකේ තනියම ජීවත් වෙන්න බෑ. අපිට හැමෝගෙම team work එකක් තියෙන්න ඕනේ. යාළුවෙක් වශයෙන් ගත්තාම උනත් දැන් අපි දැන් මෙතන කතා බහ කරන් ඉන්නවා. මෙතන team work එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කතා බහ හුවමාරුවක් කරගන්න ඕනේ. අනිත් එක්කෙනාට තේරුම් නැත්නම් ඒක explain කරන්න ඕනේ. ඉතින් අර ඒ වගේ හැම තැනකටම ගියාම team work is very important. එතකොට team work එක ඉතින් අර කිව්වා වගේ හරිම වැදගත් වෙන. හැබැයි ප්‍රොෆෙෂනලි අපි ඒක හැන්ඩල් කරන්න ඕනේ. especially when it's come to work. අපි හරිම ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි හර්ට් වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට අපිට තරහ යන්න පුළුවන්. ඔයාලට ඒක පෙන්වන්න එපා. පෙන්වන්න නැතුව හරිම මම කියන්නේ හැමතිස්සෙම අර ඒගොල්ලෝ මේවා කරනකොට ඔළුව පාත් කරන් ඉන්න කියලා වෙලා. no, but first we have to learn wherever we go. First we have to learn, after that we know how to work, correct? ඉතින් එතකොට professionally අපි handle කරන්න ඕනේ, smart වෙන්න ඕනේ. එතකොට හරිම ලේසි අපේ relationship එක තියාගන්න between co-workers and company. ඔයගේ අනිත් team එකේ කට්ටියයි මේගොල්ලෝ එක. එතකොට හරිම ලේසි ඔයගොල්ලන්ට work කරගෙන යන්න. අනිත් එක තමයි අපි build කරන්න වෙනවා. team work එකක් ඉන්නකොට අපි company එකට ගියාම අපි හැමතිස්සෙම අපේ මම කවුද කියන එක නා අලුත්. ඔයා කොහෙ ගියත් අලුත් company එකට ගියොත් join උනේ ඔයා කියන එක නා අලුත්නේ. එතකොට ඔයා build කරන්න ඕනේ trust එක. ඔයාගේ like you know ඔයා කියන පුද්ගලයාව ඔයා හඳුන්ලා දෙන්න ඕනේ. ඒ හඳුන්ලා දෙන්නේ ඔයාගේ වැඩත් එක්ක. එතකොට ඔයා මුලින්ම ලොක්ක ගාවත් එක්ක ගිහිල්ලා කතා බහ කරනවට වැඩිය ඔයාගේ වැඩ කරන කට්ටියත් එක්ක කනෙක්ෂන් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මැනේජර්ත් එක්ක කොහොම තමයි ඔයාට අනිත් ලෙවල් අප් එකට යන්න පුළුවන්. එතකොට professionally rapport with co-workers is very important. ඔයාගේ අනිත් කට්ටියත් එක්ක rapport එක හදාගන්න. ඒ කියන්නේ connection එක හදාගන්න එක හරිම important. සමහරක් වෙලාවට අපිට flexible වෙන්න වෙනවා. That's why I'm always telling that flexibility is very important. flexible වෙන සමහරට nonsense අපිට ඔළුවට ගන්න කියන්නේ ඔළුවට ගන්න එපා. එනවා මූණ දෙන්න වෙනවා. like okay leave it. capability තියෙනවා, politics යනවා office වල ඒවා තියෙනවා. ඒවා කොහෙත් තියෙනවා. වෙන රටවල තවත් වැඩි. ඉතින් ඒකින්ද ඒවා දැනගෙන හැබැයි build කරගන්න එකත් ඔයා කරගන්න ඕනේ. එතකොට ඔයා smart වෙන්න ඕනේ. කොහොමද ඔයගොල්ලෝ ඒවා ටික කරන්න කියලා වෙලා. alright. මේක ගොඩක්ම හරිම අමාරු තැනක් වෙනවා. අමාරු එක්තරා activity එකක් වෙනවා when it's come to new place. ඒ කියන්නේ අලුත් තැනකට ගියාම අලුත් company එකට ගියාම මේක ටිකක් අමාරුයි මේ team work එක හදාගන්න. මොකද හැමෝම ආදියා හොඳ ලස්සනට බලන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට jealous people ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැඩ කරන්නේ multinational. දැන් ඕගොල්ලෝ ඔක්කොමලටම idea එක තියෙන රටකට එන්නේ. ඒකින්ද මම මෙහි දේවල් අරගෙන අනිත් රටවල් වල දේවල් අරගෙන කතා කරන්නේ. ඉතින් මම මෙහි වැඩ කරලා තියෙනවා. හැබැයි මම අනිත් රටවල් වලට travel කරලා තියෙනවා. ඒකට මම දැකලා තියෙනවා. ඒවත් එක්ක මේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඒකයි මම කියන්නේ ගොඩක් ස්මාර්ට් වෙන්න. ඕගොල්ලන්ගේ දේවල් open up වෙන්න එපා. office එකක් කියන්නේ office එකෙන් ඉහට there is no family, there is no
අද කාලේ ෆැමිලිස් උත් විශ්වාස කරන්න බෑනේ. ඒකින්ද ඕගොල්ලෝ ඒ ලිමිට් එක තියාගන්න. ඕගොල්ලන්ගේ දේවල්, ඕගොල්ලන්ගේ පෞද්ගලික දේවල් ෂෙයා කරන්නේ නැතුව ඕගොල්ලන්ගේ ඔෆිෂියල් ප්‍රොෆෙෂනල් කැරක්ටර් එක බිල්ඩ් අප් කරගන්න. ඕගොල්ලෝ වාගේ පෞද්ගලික දෙයක් ගැන කතා කරන ගමන් there is no professional. ඔයා නොදැනුවත්වම ඔයාව ඩවුන් කරගන්න. ඒවා කරන්න එපා. ප්‍රොෆෙෂනලි ඔයා බිල්ඩ් අප් කරගන්න, ඉගෙන ගන්න. මේ මොනවද ඔයගොල්ලන්ගේ දේවල් කියන්න හදන්න එපා. මොකද ඒක කවදා හරි දවසක ඔයාටම ඇටැක් වෙන්න පුළුවන් වාගේ කැපිල්ලට. හරිද? ඉතින් what are the habits of high performing team? අපි perform කරනකොට excellent leadership එක very important. leadership එක ගන්න සමහරක් වෙලාවට company එකකින් දෙනවා right okay ඔයා මේක කරන්න. ඔයා අරක කරන්න කියලා වෙලා. ගන්න leadership එක සමහරක් විට ඔයා මේක කරලා නැතුව ඇති මේක ඉස්සෙල්ලා it's okay. මේක මම දකින දෙයක් අපේ ලංකාවේ අයගේ නැති දෙයක් තමයි නෑ මම මේක කරලා නෑ මේක ඉස්සෙල්ලා මම දන්නේ නෑ. අනිත් රටවල කරලා නැහැ. හරිද? හැබැයි ඒගොල්ලන්ට තියෙන මොරල් එක right okay මම අද රැට YouTube එක Google ගිහිල්ලා ඔක්කොම ඉගෙනගෙන ආවිල්ලා හිට මම මේක perform කරනවා. ඒක කරන්න right okay leadership එක කවුරු හරි දෙනකොට ඒක බාර ගන්න, ඒක පෙරමුණ ගන්න කරන්න it's very important. නැත්තම් ඔය හැමදාම එකම තැන. and unified purpose අපි හැමතිස්සෙම හිතන්න ඕනේ unified purpose කියලා කියන්නේ හැමෝම ටීම් එකක් විදිහට කියලා හිතලා වැඩ කරන්න ඕන. සමහරක් විට දැන් ඔයාලට පේනවනම් මගේ කෝවර්කර් අනිත් එක්කෙනා වැරද්දක් කරන්නේ. ඒක තේරුමක් නැහැ ඒක කරන එක හරි. නැත්නම් ඒකෙන් මේ අපි වැඩ කරන එක තේරුමක් නැති වෙන්න පුළුවන්. නැත්නම් unnecessary issue එකක් වෙන්න පුළුවන් නම් ඉන්න එපා. එහෙනම් හරි ඔයා ඇනගන්න මම මොකටද කියන්න යන්නේ ඔයා ඇනගන්න එහෙම ඉන්න එපා. එයා ඇනගත්තොත් ඔයත් ඇනගන්නවා. ඒක we are working about teamwork. එතකොට team work එකේ එක්කෙනෙක් ඇනගත්තොත් අපි ඔක්කොමලටම ප්‍රශ්නයක් තමයි. ඒකින්ද කවුරු හරි වැරද්දක් කරනවා ඒක කියන්න ඕන විදිහක් තියෙනවා. ඒ විදිහට කියන්නේ මම හිතන විදිහට මෙහෙම කරොත් හොඳ නැද්ද? එන්නේ ඒ වගේ කෙලින්ම කියන්න එපා. අපි ලැන්ග්වේජ් එක මම කමියුනිකේෂන් එක අපි කතා කරේ කියන විදිහ හරි very important. hi මට හිතෙන විදිහට ඔයා මෙහෙම කරොත් නරක නැද්ද? මේ කියලා අර ඒ වගේ හිත this is my opinion. I am thinking. You just think අර like අර ඒ වගේ එහෙම පොඩ්ඩක් යාට හිතන්න දෙන්න. නැත්තම් ඔයා එහෙම ඕක වැරදිනේ ඔයා කරන්නේ අරකයි මේකයි කිව්වොත් ඒකත් ඔයාට backfire වෙන්න පුළුවන්. effective communication is very important. අපි ඒ ගැන කතා කරා ගොඩක් communication එක ගැන. මොකද ඒක communication skill එක තමයි very important when it's come to work for our life. responsibility එක ගන්න හැමතිස්සෙම combine focus කරන්න කරන වැඩේට ඒක focusing is very important. innovation කියන්නේ innovate කරන්න කියන්නේ සමහරක් වෙලාවට දෙයක් කරනකොට ආවා මේක introduce කරටින් ටීම් එක ඔයා දන්නවා මේ දේවල්. හැබැයි ඔයා කියන්නේ ඒගොල්ලෝ හිතයි දන්නේ මම දන්නවා කියලා හිතයි නැත්තම් මම වැරදිද දන්නේ it's okay. just that මම දන්නවා මේක අපි කරමුද මම මේක දැකලා තියෙනවා මේ මොකේ හරි social media එකේ හරි Google එකේ හරි අපි මේක පොඩ්ඩක් try කරලා බලමුද දේවල් innovate කරන මොනවා හරි ඕගොල්ලෝ දෙයක් කරනකොට අලුතෙන් project එකක් මොකක් හරි කරනකොට පොඩ්ඩක් ready වෙන්න. ඒ කියන්නේ එකපාරටම කරන්න එපා. ඔයා prepare වෙන්න. දේවල් කරන්න ඉස්සෙල්ලා responsibility එක දෙපාරක් තියෙනවා. ඒක mistake එකක්. The importance of teamwork. Why is teamwork is so important, especially in healthcare sector? It's not a healthcare sector. අපි ඔක්කොමල්ල ගත්තොත් අපි ඔක්කොමල්ලටම ටීම් එකක් වැඩ කරනකොට වැඩ ගොඩක් දේවල් ඉක්මනට කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඕගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එකත් බිල්ඩ් වෙනවා. ඒත් එක්කම තමයි ගොඩක් දේවල් ඔයත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අනිත් අය කරන දේවල් ඔයා බලන් ඉන්නවා, ඇහෙනවා, ඔයත් ඉන්වෝල් වෙනවා ඒ වැඩේට. එතකොට ඔයත් ඉගෙන ගන්නවා. ගොඩක් වැරදෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද ඒක ටීම් වර්ක් එකක්නේ. එහෙම වුණාම අනිත් එක්කෙනා කරෙක්ට් කරන්න පුළුවන්. ඒකින්ද ගොඩක් වෙලාවට වැරදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒකින්දයි ගොඩක් වෙලාවට දැන් කම්පැනිස් උනා ටීම් බිල්ඩින් කියලා ඇක්ටිවිටීස් ඕගනයිස් කරන්නේ. මොකද අපි ඔක්කොමල්ලම හරිම කාර්ය බහුලයි හරිම බිසි අපේ වැඩත් එක්ක තම තමාට අග්ගාලා වැඩ ටික ඉවර කරගත්තාම දවස යනවා තේරුම නැහැ. හැබැයි අපි අනිත් එක්කෙනා ගැන දන්නේ නැහැ. අනිත් එක්කෙනෙක් අනිත් අයගේ දේවල් දන්නේ නැහැ. ඉතින් අර ටීම් බිල්ඩින් එකක් කරනකොට ඒක රීබිල්ඩ් වෙනවා. අපේ රිලේෂන්ෂිප් එක hina වෙලා කතා බහ කරලා මොකද වැඩ කරනකොට ටිකක් අපි සීරියස්.
එතනින් එළියට ගියාම තමයි අපේ පොඩ්ඩක් mentally අපි cool down වෙලා සින්දුවක් කියලා enjoy කරනකොට අපි එතකොට පොඩ්ඩක් අනිත් එක්කෙනා ගැන දැනගන්න තියෙන එක වැඩි. ඒකින්ද හැබැයි මොන දේ වුණත් ඔයගොල්ලෝ ටීම් බිල්ඩින් නෙමෙයි මොනවා කරත් කමක් නැහැ. ඔයගොල්ලන්ගේ පර්සනල් ලයිෆ් එකයි ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි මික්ස් අප් කරගන්න එපා. ඒක තමයි මම දන්න හැමෝටම කියන දෙයක් ඕක. What are the teamwork skill? මේ skills ටික very important. අපි ටීම් එකක් වශයෙන් වැඩ කරනකොට මුලින්ම දාලා තියෙන communication, support කරන්න ඕනේ each other, problem solving. අපි මොකක් හරි ප්‍රශ්නයක් ආපම කට්ටිය එකට ඉඳලා solve කරන්න ඕනේ. And listening and feedback. Listening හරිම වැදගත්. අපි අහුම්කම් දෙන්න ඕනේ. ඒකත් එක්ක අපිට ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්න. කන්ෆ්ලික්ට් මැනේජ්මන්ට් හැමතිස්සෙම මැනේජ් කරන්න ඕගොල්ලන්ගේ මොනවා හරි අපිට එනවා දේවල්. මෙයාගේ මේකක් එන්න පුළුවන්, මෙයා අයිඩියා එකක් දෙන්න පුළුවන්, අරයා අයිඩියා එකක් දෙන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු වෙලා ඕගොල්ලන් කන්ක්ලූෂන් එකකට එනවා. ඒක හරි වැදගත්. රෙස්පොන්සිබිලිටි එක හරි වැදගත්. හරිද? අනිත් එක තමයි team tips for a better teamwork. එහෙම ගත්තහම tips for a better teamwork කියලා ගන්නකොට team understand අපි ඔක්කොමල්ලාම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මම මුලදීම පටන් ගත්තෙත් මේකෙන් අපි දැනගන්න ඕනේ අපේ goal එක මොකද්ද අපි commit කරන්න ඕනේ committed වෙන්න ඕනේ මොකටද කියන එක වැදගත් අපේ හරි අපේ දැන් sales team එකක් නම් අපේ monthly target එක මේකයි අපි මේක ඉවර කරන්න ඕනේ හරි health care professional කෙනෙක් නම් ඕගොල්ලන්ගේ goal එක කොහොම හරි මේ patients ලා මේව කරලා ඒ කියන්නේ ඕගොල්ලන්ගේ life goals ඔයගොල්ලන්ගේ මේකේ ඇත් සමහරක් විට ඕගොල්ලන්ට health care හැම ඉන්ඩස්ට්‍රි එකෙම goal කියන එකම තියෙනවා ඒවා මොකද්ද goal එක කියන එක team එකක් වශයෙන් දැනගෙන ඒ goal එකට තමයි ඔක්කොමල්ලාම වැඩ කරන්න ඕනේ creativity innovation different viewpoint මේවා හරිම වැදගත් ඒකයි ගොඩක් වෙලාවට meetings කියන ඒවා තියන්නේ සමහරක් විට අපිට හිතෙනවා meetings are very what is this කාලේ නාස්තියක් විතරයි කියලා හිතන්න පුළුවන් no whenever we are working whenever we are sit together we are talking මෙන්න මම මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා එතකොට අනිත් එක්කෙනා දන්නවා ඔයා මෙහෙම මේක කරලා බලන්න එතකොට මේක හරියයි එතකොට අනිත් එක තමයි සමහරක් විට අපි වැඩ කරනකොට අපි දන්නේ මෙයා මොකක් කරනවද අර පුද්ගලයා මොකක් කරනවද කියන එක දන්නේ ඉතින් අපි මේ අඩුම තරමේ once in a week වැඩ කරනවා නම් ඒක හරි important තියාගන්න එක members of team quality okay ඒක මම අර මීටින් එකක් තියෙනකොට හරිම වැදගත් communication is very open be honest and we have to respect each other respect විදිහට කතා කරලා මේව කරන්න people are comfortable talking reasonable days එතකොට ටීම් වර්ක් එක කතා කරනකොට ගොඩක් වෙලාවට හරි අපිනේ එතකොට අපිට ඕන දෙයක් කතා කරලා දේවල් sort out කරගන්න පුළුවන් ලොක්කට යනවට වැඩිය ඉතින් together everyone achieves more මම හිතන්නේ මට messages දෙන්නේ මේ okay together everyone achieves more ඉතින් team work එකක් ගන්නකොට හරිම ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා life එකේ communicate කරලා දේවල් sort out කරගන්න පුළුවන් මම ටක් ගාලා කරන්නේ මොකවත් නෙවෙයි මොකද මට මේ soft skill එක ඉවර කරගන්න ඕන ඉක්මනටම ඒක ඉවර කරගත්තයින් පස්සේ තමයි මට යන්න පුළුවන් අනිත් එකට important එක මම කතා කරා හරිද ඔයගොල්ලෝ ඔක්කොමල්ලත් එක්කම team work time management, communication and adaptability කියන ටික අපි 4 subjects කතා කරා. එහෙම නේද? adaptability ගැන කතා කරේ නෑ නේද? adaptability කතා කරේ නැද්ද? එහෙනම් අපි adaptability එකක් ටක් ගාලා අද full try එකක් කරමු ඉවර කරන්න. මොකද adaptability කියන එකත් හරිම important. What's the meaning of adaptability? ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද මේ adaptability කියන්නේ මොකක්ද? දෙයකට අනුගත වෙන එක. මොකක් හරි දෙයකට අනුගත වෙලා වැඩ කරන එක. අපි adjust වෙන එකට තමයි ඒ අනුව අපි දෙයකට adjust වෙන එක තමයි adaptability කියලා කියන්නේ. adaptability ගන්නකොට මම හරිම කැමති සතෙක් වේකට මේව කරන්න. ලංකාවේ ඉන්න එක්කෙනෙක් අපි කතාවටත් කියනවා අපෝ මෙයා වගේනේ කියලා. දන්නවද ඒ සතා කවුද කියලා? අපෝ මෙයා වචන මාරු කරනවා මෙයා තැනට ගියාම මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. එහෙම කියලා අපි කියනවා. කටුස්සා. අන්න හරි. කටුස්සා. So පේනව නේද මේක ස්ක්‍රීන් එක? පේනවා. okay.
So when it comes to adaptability කියලා කියන්නේ අපි තැනකට ගියාම ඒ අනුව adjust වෙන විදිය. හරිද? ඒක හරිම වැදගත්. ඒකත් ඇවිල්ලා skill එකක්. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි පොසිෂන් එකකින් වෙන පොසිෂන් එකක් දෙන්න පුළුවන්. නැත්නම් ටීම් එක වෙනස් කරන්න පුළුවන්. මොකක් හරි. හැබැයි අපි ඒ environment එකට, ඒ society එකට adjust වෙන්න ඕනේ. හරිද? දැන් අපි කියමුකෝ හරි මම vegetarian මම මුකුත්ම කන්නේ හැබැයි මම ටීම් එකත් එක්ක හරි නැත්නම් මගේ මැනේජර්ස්ලා ඩිරෙක්ටර්ස්ලාත් එක්ක එළියට ගිහිල්ලා ඒගොල්ලෝ මගේ ඉස්සරහ පිටින් ඉගෙන කනවා චිකනුයි අරවයි මේවයි එහෙම හැබැයි අපිට එතනින් නැගිටලා යන්න බෑ ඒ කියන්නේ right we have to respect others they also ඒගොල්ලෝ අපිට respect කරන හැබැයි ටීම් කන දෙන්නේ හැබැයි අපිට නැගිටින්න හැබැයි අපිට ඒ අනුව adjust වෙන්න මම කියන්නේ ඕගොල්ලන්ට මේ කන බොන වෙනස් කරන්න කියලා අර adjust වෙන්න වෙනවා කියන්නේ ඒකයි සමහරක් වෙලාවට අපිට අපේ level එක down කරන්න වෙනවා අපේ ego එක attitude ටික පොඩ්ඩක් control කරන්න වෙනවා අපේ life එකේ සමහර තැන්වලදී. ඉතින් මේක ඇවිල්ලා අපි අපේ behavior අපේ changes අපි handle කරන විදිහ තමයි adaptability කියලා කියන්නේ. ඉතින් ඒකත් ඇවිල්ලා ලොකු skill එකක්. මොකද ගොඩක් කටියට නැති දෙයක් ඒක. මේ ඒක ස්පෙෂලි වෙන්නේ අපේ ඊගෝ ඇටිටියුඩ්ස් ඒවත් එක තමයි. ඉතින් මම මේක දැන් ඇඩැප්ටබිලිටි කියන එක මම නර්සස්ලාට ගොඩක් කතා කරන්නේ මොකද සමහර හෝම් කෙයාර් නර්සස්ලාට ගත්තාම ඒගොල්ලෝ හරි කම්ෆර්ටබල් එක පේෂන්ට් කෙනෙක් එක්ක. ඉතින් දැන් ඒක පැත්තකින් තියලා අපි කතා කරමු ඕගොල්ලෝ අපේ ලයිෆ් එකේ ගත්තාම අපි හැම දෙයකටම සමහරක් විට අපි හරි කම්ෆර්ටබල් එක දෙයක් එක්ක. හරිද? අපේ අර කම්ෆර්ට් සෝන් එකෙන් අපි යන්න ඕනේ. එළියට පයින්න ඕනේ. කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පැන නැත්නම් අපේ ලයිෆ් එක හැමදාම එකම තැන. අපි දෙයක් ඉගෙන ගන්නෙත් නැහැ. අපේ වැඩකුත් නැහැ කම්පැනි එකට. right? මොකද end of the day කම්පැනි එක grow වෙන්න නම් අපි ඉන්න ඕනේ. කම්පැනි එක grow වුණොත් විතරයි අපිත් grow වෙන්නේ. අපේ හරි කම්පැනි එක තව සේවකයෝ අරගෙන 100 200 වෙලා ගොඩක් මිනිස්සුන් අපි හයර් කරනවා කියන්නේ අපිට බිස්නස් වැඩි. බිස්නස් end අපිට responsibilities වැඩි. අපි gain වෙනවා අපේ knowledge එක plus අපිට බිස්නස් වැඩි වෙන්න අපිට income එක වැඩි. income එක වැඩි වෙනකොට automatically අපේ salaries උත් increase වෙනවා. correct? ඉතින් මේකෙන්ද ඒක හරිම වැදගත් more responsibilities අරගෙන comfort zone එකෙන් පිට ගිහිල්ලා වැඩ කරන එක හරිම වැදගත් එතකොට මේ adaptability කියන එක අපිට use වෙන්න වෙනවා adaptability එකත් එක්ක. ඉතින් මේක මම නර්සස්ලාට දාපු එකක් මම presentations ඔක්කොම නර්සස්ලාට හදපු එකක් ඉතින් හැබැයි මම මේක ඔයගොල්ලන්ගේ life එකත් normal life එකත් එක්ක අරගෙන කතා කරනවා. When it comes to adaptability අපි ඔක්කොටම හරිම අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ටීම් එකත් එක්ක වැඩ කරන එක අමාරුයි adaptability එක වෙන්න එපා දැන් අපි ඉස්සෙල්ලා කතා කරා අරයාගේ behavior එක මෙයාගේ ඒ ඔක්කොටම අපි adjust වෙනවානේ right okay I will tolerate එක දවස් දෙකක් tolerate කරාම automatically tolerate වෙනවා හරිද tolerate කියලා මම කියන්නේ ඔයගොල්ලන්ට වැරද්දක් මොකක් හරි වෙනවා නම් ඒව tolerate කරන්න කියලා ඊට පස්සේ time එක උනත් සමහරක් වෙලාවට දැන් මම උදේ වැඩ කරන්නේ 9 to 6 හැබැයි මට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා සර් කියනවා මට බොස් ඇවිල්ලා කියනවා රොෂන් ඔයා වැඩ කරන්න ඕනේ 10 to 8 හරි 10 to 10 හරි what you think it's called adaptability මට කියන්න බෑ එහෙම කොහොමද ඔයා මාව හයි කරේ මේකටනේ මට එහෙම වැඩ කරන්න බෑ okay if you want to tell you can tell it කියන්නේ එහෙම කියලා මේ එහෙම වෙන යාට කම්පැනි එක වෙන එකනක රිප්ලේස් කරා හැබැයි ඔයා දැනගන්න ඕනේ ඔයා ඒක කරොත් ඔයාට තව දවසක මැනේජර් ලෙවල් එකකට හරි ටීම් ලීඩර් කෙනෙක් හරි වෙන්න පුළුවන් කියන එක. ඒකෙන්ද adjust වෙන්න කම්පැනි එකකට අපි day to day life එකේදී අපිට ගොඩක් දේවල් වලට adjust වෙන්න වෙනවා. Please if it is good for you do it. And adaptable වෙනකොට flexibility is very important. අනිත් එක තමයි තියාගන්න හැමතිස්සෙම positive attitude එක. හැමදේම වෙන්නේ හොඳටයි. කමක් නැහැ. මේක දැන් මට මේ විදිහට කරන්න වෙනවා. right okay I will do it. මම මේක කරොත් මට ගොඩක් වෙලාවට මම ලයිෆ් එක ඉගෙන ගනී මොකක් හරි දෙයක් නැත්නම් මට මේකත් ඉගෙන ගන්න පුළුවන් එතකොට මම මෙයාවත් තවත් මේ ලොක්කට ක්ලෝස් වෙනවා ඒක මට තවත් හොඳයි ඒක ලොක්ක මගේ වැඩ දකිනවා නැත්නම්
වැඩ දකින්නේ මැනේජර්ගේ throughනේ සමහරක් වෙලාවට. සමහරක් විට ඒවා ඒ ප්‍රොජෙක්ට් එක කරනකොට ඒ එක්ස්ට්‍රා වැඩ කරනකොට ඔයා ඩිරෙක්ට් බොස් එක හැන්ඩල් කරන්න පුළුවන්. ඩිරෙක්ට් තම ඩිරෙක්ටර් කෙනෙක් එක්ක හැන්ඩල් කරන්න පුළුවන්. හැමතිස්සම ඇටිටියුඩ් එක හදාගන්න පොසිටිව් ඇටිටියුඩ් එකක් හදාගන්න. එතකොට තවත් mentally also it's good for you. අනිත් එක දැන් කිව්වා වගේ ફોකස් මම ලොක්කත් එක්ක මෙයා වුණ ඉතින් ලොක්ක දැනගත්තු ඉතින් මට මෙයා ටීම් මේක දෙන්න පුළුවන්. තව ලෙවල් එකක් ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ මේ හැමදේම perform කරන ගම please educate yourself. මොනවා හරි education wise හරි හැමතිස්සෙම training courses හරි degree හරි diploma හරි ඒ දේවලුත් කරන්න. එතකොට තවත් ලේසි ඕගොල්ලන්ගේ grade එක up කරගන්න. multiple yes ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට multiple task ගන්න වෙනවා. ඕගොල්ලන්ට මේ job එකක් දෙයි අර job එකේ headache අමාරුයි. හැබැයි ගන්න අවුරුද්දක් දෙකක් ඕගොල්ලෝ ඔක කරද්දි ඒ දේවල් වෙන අය කරයි ඔයා ඉන්නේ supervisor level එකේ. ඒකින්ද multiple task දෙනවා ඒව ගන්න සමහරක් වෙලාවට අපේ life එකේ failures වෙනවනේ. ඒව වුණාම කමක් නැහැ. අපි වැඩ කරන හින්දා අපි failure වෙන්නේ. අපි වැඩ කරන හින්දා අපි mistake කරන්නේ. එතකොට ඒක පොසිටිව් විදිහට අරගෙන වැටෙන්න එපා කරන්න. එතකොට ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්නවත් එක්කම මේ ඊළඟ පාර වැරදි වෙන්නේ නැති විදිහට කරගන්න එක ඔයාට කරන්න පුළුවන්. plus ask help. මොනවා හරි දෙන්නම් ඔයා ටීම් එකක වැඩ කරනකොට අනිත් ටීම් එක කෙනාටකින් අහන්න ඔයා කියන්නේ මට මේක මේ වෙලාවේදී කරන්න බෑ. මම මොකද මේ ඉම්පෝටන්ට් වර්ක් එක දැන් කරනවා. ඒකින්ද ඔයාට පුළුවන් මේක කරන්න කියලා. එහෙම එයාට බෑ කිව්වොත් මැනේජර්ට හරි සුපර්වයිසර්ට හරි ගිහිල්ලා කියන්න මම මේක තමයි ඉම්පෝටන්ට් වැඩේ දැන් කරන්නේ. හැබැයි මේකත් very important. ඒකින්ද කවුරු හරි කෙනෙක් assign කරන්න කියලා. ඒ වගේ දේවල් communication වලදී මේක ඇවිල්ලා communication that's why I'm always telling communication is very important when it's come to our life. Why change? අපේ life එක ගොඩක් වෙලාවට change වෙනවා. ගොඩක් වෙලාවට companies change වෙනවා. technology wise අපිට ටෙක්නොලොජි එකත් එක්ක වෙනස් වෙනවා. දැන් මේ ටෙක්නොලොජි එක නෙමෙයි තව අවුරුද්දකින් තියෙන්නේ. මේ software එක නෙමෙයි මේ HR හරි මොකක් හරි software එක නෙමෙයි හෙට තියෙන්නේ. ඒක වෙන්න පුළුවන්. market place එක අනුව වෙනස් වෙනවා. competitors ලත් එක්ක වෙනස් වෙනවා. අපි දැන් මේක කරගෙන යන දෙයක් නම් සමහරට අපේ competitor අපිව copy කරන්න පුළුවන්. ඒකට අපිට වෙන strategy එකක් දාන්න වෙනවා. ඒකට ඒවත් එක්ක අපිට life එක change වෙන්න වෙනවා. company එකක වැඩ කරනකොට customer ගේ need එක වෙනස් වෙන්න පුළුවන්. සමහර අපිට අපි මේක වෙන්න පුළුවන්. සමහරට customer අපි හිතලි වෙලා customize services දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ life ඒ වෙලාවට යන market එකයි customer need එකයි ඒවත් එක්ක වෙනස් වෙනවා. changes අනිත් එක working from home කියන ගොඩක් කට්ටිය after the covid ඔක්කොම අල්ලම දැන් ගොඩක් කට්ටිය වැඩ කරන්නේ work from home. සමහර companies තාමත් එහෙමයි. ගොඩක් කට්ටිය දවසට සතියට දවස් දෙකක් වගේ තමයි දෙක තුනක් ඔෆිස් යන්නේ අනිත් ඒවා work from home. ඉතින් ඒවත් එක්කත් අපිට changes වලට adapt වෙන්න වෙනවා. අපි adapt වෙනවා කියනකොට අපිට ඒක කරනවා නම් අපිට skills කියන දේවල් තියෙන්න ඕනේ. අපි grow කරගන්න ඕන skills තියෙන්න ඕනේ. එතකොට learn new skills අපිට ඒවත් අපිට අලුතින් learn කරන්න වෙන අලුත් skills මොනවද? ඒව කොහොමද මේකට වැදගත් වෙන්නේ? අලුත් ප්‍රොජෙක්ට් එක අපිට වැඩ කරන්න වෙනවා. අනිත් එක තමයි හැමතිස්සෙම keep ඒක මම දැන් keep an eye on the big picture කියලා දැම්මේ. ඕගොල්ලන් ගොඩක් වෙලාවට ඒක පොසිටිව් විදිහට අරගෙන ලොකු පික්චර් එකක් හදාගන්න goals වලට තියාගන්න පොඩි goals ඕගොල්ලන්ගේ life එකේ plus වැඩ කරන තැන self confidence එක very important. කොයි වෙලාවකවත් මෙයා වෙන්න එපා. මොන දේ වුණත් මම හැමතිස්සෙම කියන්නේ you are best. ඒකින්ද self confidence හැමතිස්සෙම තියාගන්න. මොන දේ වුණත් stay calm. රණ්ඩු කරන ඒවා කරන්න හදන්න එපා. okay. සිංහලෙන් කියනවා මොලෙන් තමයි අපි වැඩ කරන්න ඕනේ. කටින් අතින් පයින් වැඩ කරන්න එපා. මොලෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. අපි ප්‍රැක්ටිස් කරනකොට workplace එකේ build කියන එක අපිට අලුත් skills දැනගන්න පුළුවන් වෙනවා, ඉගෙන ගන්න වෙනවා. පරණ දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි සමහර විට අපි පරණ මොඩල් වෙන්න පුළුවන්. මේ අලුත් ජෙනරේෂන් එක ගොඩක් දේවල් දන්නවා. ඒගොල්ලෝ සමහරක් විට අලුතින් ඉන්ට්‍රොඩියුස් කරන දේ අපි වැරදියට හිතන්න පුළුවන්. හැබැයි ටිකක් කල්පනා කරලා බලන්න සමහරක් විට ඒක ටයිම් එක සේව් කරන එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයගේ ලයිෆ් එක ඊසි කරන එකක් වෙන්න පුළුවන්. හැමතිස්සෙම රිජෙක්ෂන්ස් වලට යන්න එපා.
පොඩ්ඩක් හිතලා බලලා පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒක එක්ස්පෙරිමන්ට් කරලා ඇඩ්ජස්ට් වෙන්න සමහරක් වෙලාවට ඔයා ටයිම් තියෙන නම් ඔයා වොලන්ටියර් වෙන්න වොලන්ටියර් කියලා කියන්නේ අර ඒක ඇවිල්ලා ඕකේ මගේ කැමැත්තෙන්ම ගිහිල්ලා සපෝට් එකක් දෙන්න අනිත් ටීම් එකට එතකොට ඒකත් තවත් හොඳයි මේ ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරනකොට අනිත් එක තමයි තියාගන්න හැමතිස්සෙම මොකද්ද ගෝල් එක කියන එක very important හැමතිස්සෙම ඔළුවේ තියාගන්න මගේ ගෝල් එක මොකද්ද කම්පැනි එකේ ගෝල් එක මොකද්ද ටීම් එකේ ගෝල් එක මොකද්ද කියන එක ඒ අනුව වැඩ කරන්න and හැමෝටම ඒ කියන්නේ සපෝට් කරන්න එක්කෙනෙක් ඇචීව් කරනකොට ඒකට හිතින්ම සතුටු වෙන්න හිතෙන්ම අත්කුඩිය ගහන්න ඊට පස්සේ ඔයාටත් හිතා ගන්න පුළුවන් රයිට් ඕකේ ඊළඟ පාර මමයි මේ අවෝඩ් එක ගන්න එහෙම කියලා හැමතිස්සෙම හිතින් සතුටු වෙන්න හැමෝගෙම දියුණුව ගැන දියුණුවට බට් ඒත් එක්කම ඔයත් ඔයා හිතා ගන්න ලයිෆ් එකේ මමත් මේක කරනවා මම මේ එක්කෙනෙක් වෙනවා මොකක් හරි කියන එක ඒ ගෝල් එක ඔයාගේ තියාගන්න ඒකම් be a change agent කියලා කියන්නේ ඒක තමයි adaptability කියලා කියන්නේ හැමතිස්සෙම අපි change වෙන්න ලෑස්ති වෙන්න ඕනේ අපේ life එකේ. අද ඔයා ලංකාවේ ඉන්නව ලස්සනට හෙට ඇවිල්ලා ඔයා වෙන රටකට ගියයින් පස්සේ it's not a easy task අපි ලංකාවේ හැම life එකේම හැමදේම තියාගෙන ඇවිල්ලා මෙහි ඇවිල්ලා bed space වල නිදාගෙන මකුණුත් කනවා අර සද්දත් ඇහෙනවා මේ සද්දත් ඇහෙනවා එක room එකේ 5-6 දෙනෙක් එක්ක වැඩ ඉන්න වෙනවා සමහරක් වෙලාවට වැඩ කරලා නිදා ගන්න ගියාම ඒකත් සැනසීම නිදා ගන්න නැහැ life is like that ඉතින් ඒක ඔයා ඇඩ්ජස්ට් වෙන්න ඔයාගේ ටාගට් එක ඔයා දන්නවනේ මගේ ගෝල් එක රයිට් ඕකේ මම මේ රටට ගිහිල්ලා අවුරුදු දෙකක් මේ කට්ට කාලා ඊට පස්සේ ටික හදා ගන්නවා කියන තැනකට අපි ඉන්න ඕනේ ඉතින් adaptability කියන එක කම්පැනි එකක් වශයෙන් කම්පැනි එක වැඩ කරනකොට විතරක් නෙමෙයි අනිත් ඒවත් එක්ක ගත්තහමත් හරිම වැදගත් හරිද soft skills ටික මම අද cover කරා මේ ටික දැන් අපි මම මේ ටික ඔක්කොම අපව ෂෙයා කරන්නම් group එකේ. හරිද? යන්න ඒ වලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. දන්නේ නැති ඊළඟ පාර අපි ආයෙ හම්බෙමු. මම එතකොට ඉන්ටර්විව්ස් ගන්නවා. හරිද? දැන් මට ඊළඟ සතියේ එන්න පුළුවන්ද ඔය ඔක්කොමලට මේ ටයිම් එකටම උදේට. උදේට එන්න පුළුවන් කට්ටිය උදේට එමු. හවසට ගන්න පුළුවන් කට්ටිය මම හවසට ගන්නම්. හැබැයි මට ෂුවර් නැහැ ටයිම් එකේ ඒ වෙලාවට තමයි මම ඇඩ්ජස්ට් වෙන්නේ මේ වැඩ නැත්තම් ගිය පාර වගේ මොකක් හරි එනවා ඉතින් එකක් එන හින්දා ඊළඟ සතියේ බලමු අපි මම එක්කෙනා ගන්නවා ඉන්ටර්විව්ස් හරිද ඉන්ටර්විව්ස් කියන්නේ මම පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක ඕවරෝල් ගැන කතා කරලා ඕගොල්ලොත් බලන්න මොන හරි තේරෙන්නේ නැති පොයින්ට්ස් තියෙනවා නම් ලියාගෙන හරි මතකෙන් තියාගන්න මේ අපි ඒවත් කතා කරමු ප්ලස් මට ගොඩක් බලන්න ඕනේ කොන්ෆිඩන්ට් එක ඕගොල්ලන්ගේ දැන් අපි දැන් කතා කරපු ස්කිල්ස් ටික very important ඒවත් එක්ක කොහොමද ඕගොල්ලෝ මොකද මේ ඔක්කොම මම කියපු දේවල් ටික මම බලනවා ඉන්ටර්විව් එකේදී හරිද ඒ ඉන්ටර්විව් එකක් කියන්නේ like 15 minutes 15-20 minutes ගන්න පුළුවන් ඉන්ටර්විව්ස් උත් වෙන රටක ලංකාවේ නම් මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මෙහි රටකට ආපුවම ඉන්ටර්විව්ස් 3-4ක් තියෙනවා. එකක් HR ඉන්ටර්විව් කරනවා නෑ එකට මැනේජ් ඉන්ටර්විව් කරනවා ඊට පස්සේ HR ඉන්ටර්විව් කරනවා ඊට පස්සේ ලොක්ක ගාවට යනවා. ඉතින් තුන් දෙනා අහන්නේ තුන් පැත්තක්. මැනේජ් අහන්නේ වැඩ ගැන HR එක කියවන ඔයාව රීඩ් කරනවා තනිකර HR එක. ඔයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක දැනගන්නවා අහනවා එතකොට ඔයාගේ ගෝල් එක මොකක්ද කියලා අහනවා ඒවා ලොක්කා ඔය ඔක්කොම මික්ස් කරලා ඒ කරකෝල අතරිය වගේ දේවල් තමයි ලොක්ක අහන්නේ. ඒ කියන්නේ එයා දානවා ඔයාව පුළුවන් තරම් අමාරුම තැනට ඒ වගේ ආන්සර්ස් එක්කයි වගේ ඒ කොන්ෆිඩන්ට් එක ආන්සර් කරන විදිහ එතකොට වගේ අතපය යන විදිහ ඒවත් එක්ක තමයි ඔය ඔක්කොම හැදෙන්නේ. ඉතින් අපි බලමු one by one අරගෙන ඕගොල්ලන් කොහොමද කියලා ඕගොල්ලන්ගේ CVs ready නම් මම දන්නවා උදේගේ CV එක නම් මං ගාව තියෙනවා කමන්නේ උදේ මට ආයක පාරක් එවන්න personally මගේ number එකට ඕගොල්ලන්ගේ CV එක දාන්න ඕනේ හරිද CV එක දාන්න එතකොට මම ඕගොල්ලන්ගේ ඒ අනුව මම ඕගොල්ලන්ගේ interviews ගන්නවා
ඊළඟ සතිය අපි ඉන්ටර්වියුස් කරමු එකපාරක් හැමෝම අපි ඕවරෝල් ඒ කියන්නේ මම මේ එහෙම ලොකුවට මේ කන්නේ මේ අපි ඔක්කොමල්ලම ඕවරෝල් ඉන්ටර්වියු එකට මුහුණ දෙමු අහන සමහර ප්‍රශ්න කොමන් වෙන්න පුළුවන් සමහර ප්‍රශ්න අදාළ විදිහට ඕගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක විදිහට තමයි අහන්නේ ඊළඟ සති ඉන්ටර්වියුස් ගමුද කට්ටියගේ නිරෝෂා ගංගානි චලනි නිර්මලා නිදිද මේගොල්ලෝ මියුට් කරලා ගමු වෙන්න. ගංගානි චලනි නිර්මලාලා නිදිද ඔන් කරලා දාලා නැත්තම් වැඩද සමහරක් හිත වැඩ ඇති ඕගොල්ලෝ අහගෙන ඉන්නවා නම් ඔන්න ලෑස්ති වෙන්න ඊළඟ පාර ඕගොල්ලෝ කමක් නැහැ ඕගොල්ලෝ වැඩ කරනවා නම් ඕගොල්ලන්ට අමාරු නම් අටෙන්ඩ් වෙන්න හවසට එක ටීම් එකක් තියාගමු හවස ටීම් එකක් තියාගමු උදේ එක ටීම් එකයි හවස ටීම් එකයි තියාගමු ප්‍රශ්නයක් නැහැ මොකද මට ඕගොල්ලන්ගේ මූණ බලන්න ඕනේ මොකද ඕගොල්ලන්ගේ මූණත් ඕගොල්ලන්ගේ expressions very important when it comes to the interviews ඕගොල්ලෝ මම ඒවා ටික ඔක්කොම කියන්නම් කොහොමද one by one ඒකයි මට ඕන කරන්නේ one by one ඔක්කොමල්ලාගෙම ගන්න. එතකොට overall ඔක්කොමල්ලාම දන්නවා කොහොමද කොයි points ද හදා ගන්න ඕනේ කියලා ඉවර වෙලා. හරිද? එහෙනම් මේ මට දුවන්න තියෙනවා තව ක්ලාස් එකක් තියෙනවා CPHQ වෙබිනා එකක් තියෙනවා මට attend වෙන්න. healthcare professional quality management ඒගොල්ලන්ගේ doctors ලගේ වෙබිනා එකක්. ඉතින් එහෙනම් all the very best ඊළඟ සතිය හම්බෙමු මොන හරි ඕගොල්ලන්ට අද කතා කරපු ඒවල මොන හරි තියෙනවද විනාඩි 5ක් ගමු අද කතා කරපු ඒවල අන්ක්ලියර් පැති මොන හරි තියෙනවද උදය නෑ මේ දේවල් soft skills කියන ඒවා හරි ලේසි එකම දේ අපි අර ප්‍රැක්ටිස් කරන්න ඇති ඒක ඕගොල්ලෝ දන්න දේවල් තමයි මම කතා කරේ මේ ඔක්කොගෙම at the end සමහරක් වෙලාවට ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් අපේ තියෙන anger issues හරි ඒවා ඉතින් කොහොමද තියෙනවනේ අපේ life එකේ ඕවා ඒවත් එක්ක ඉතින් පොඩ්ඩක් calm down වෙන්න ඔය ඔක්කොම අල්ලගෙම එකම purpose එක වෙන රටකට යන එකද උදේගේ නිරෝෂා ඔයාගෙත් idea එක තියෙන වෙන රටකට යන්නද ඔව් මැඩම්. ඔයා plan කරන් ඉන්නේ සාමාන්‍යයෙන් මම caregiving NVQ level 3 එක දැන් කරගෙන යනවා. exams තියෙන ළඟදී ඊට පස්සේ try කරනවා IELTS කරගෙන try කරනවා. ඔයාට දැන් UK වගේ යනකොට OET ඒවත් අගේ තමයි ගොඩක්ම English එකයි අනිත් ඔය caregiver courses very important UK අනිත් රටවල් UK Canada Australia වගේ යනකොට මේ වගේ රටකට එනවා නම් ඉතින් හැබැයි මෙහෙමයි different එකක් තියෙනවා කියන්න ඕනේ වෙන රටවල් වල වැඩ කරන වැඩ කරන system එක වෙනයි මෙහි වැඩ කරන system එක වෙනයි මෙහි වැඩ කරනවා කියන්නේ it's like 24/7 දැන් මට home අපේ මේ consultant මම අපේ companies දෙකක් තියෙනවා එකක් consultancy එක අනිත් එක home care එක home care එක කරන්නේ home care කියන්නේ ඒක ඇවිල්ලා qualified කියන්නේ of course license ගන්න ඕනේ ගොඩක් වෙලාවට මේ GCC countries වල වැඩ කරනකොට ඊට පස්සේ ඒක 12 hours 24 hours duty අනිවාර්යයෙන්ම 24 hours වැඩ කරන්න ඕනේ patient කෙනෙක් එක්ක ඉඳලා හැම ඉතින් it's not easy කොහෙ ගියක් තියනවා ඉතින් මුල් කාලේ හැබැයි මේ මෙහි ටිකක් විතර strict මොකද වෙන හරි වෙනස් ලයිෆ් එකක් නේ මෙහි යන්නේ ලයිෆ් ස්ටයිල් එකක් නේ ඒකින්ද වෙන රටවල නම් පොඩ්ඩක් වෙනස් මේට වැඩිය ෆ්‍රී ටයිම් එකක් තියෙනවා මොකද ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ නෝමල් ලයිෆ් එකට ඒගොල්ලෝ අපේ පර්සනල් ලයිෆ් එකට තැනක් දෙනවා දැන් ඕස්ට්‍රේලියා කැනඩා US වගේ ගත්තාම ඕගොල්ලෝ 6න් පස්සේ වැඩ කරොත් ඉන්නේ හැම ඒක ප්‍රශ්නයක් වෙනවා කම්පැනි එකට ඒක එහෙමයි ඒ කියන්නේ හරිම ඔයාගේ දැන් මේ පර්සනල් ලයිෆ් එක ඔයා ෆැමිලි එකක් ඉන්න ඕනේ ඔයාගේ මේ personal life එක balance වෙන්න ඕනේ එහෙම කියලා තියෙනවා. මෙහි එහෙම නැහැ. ඔයා 24/7 ඉඳලා වැඩ කරත් ඒගොල්ලෝ කැමති වැඩ කරයි. වැඩ ගනි. එන්නේ මේ වගේ life එකක් තමයි තියෙන්නේ. මේ ඒකින්ද මම recommend කරනවා ගොඩාක් වෙලාවට ඕගොල්ලන් life එකේ හට්ටක් කාලා ඉගෙනගෙන තැනකට එන්න පුළුවන්. මෙහෙත් නැත්තේ නෑ. හැබැයි stress කියන එක පොඩ්ඩක් වැඩි. වෙන රටවල් වලට ගියාම හැබැයි වෙන රටවලට ගියහම මම දැකලා තියෙනවා ඒගොල්ලන්ට වැඩිය මේ රටවල වැඩ කරන කට්ටිය ස්මාර්ට්.
හරි knowledge එකක් තියෙනවා. මොකද අපිට මෙහෙන මාර තරංගයක් තියෙනවා. ඒකින්ද මේ ලයිෆ් එක ගත්තොත් යා settle වෙන රටවලට ගියාම tax ගෙවන්න ඕනේ. මේ රටේ tax ගෙවන්න ඕනේ නැහැ. පඩිය මේක නම් ඔයාට ඒ පඩියම හම්බ වෙනවා. හරිද? ඉන්ෂුරන්ස් උත් කම්පැනි එකෙන් ගෙවනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. වෙන රටවලට ගියාම ඔයා tax ගෙවන්න ඕනේ, ඉන්ෂුරන්ස් ගෙවන්න ඕනේ, අරක ගෙවන්න ඕනේ, මේ ගෙවන්න ඕනේ. හැබැයි end of the day මේ රටවල වල මේක නැහැ. මොකද්ද? residence visa කියන එක දෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ මේ වගේ රටකට ඇවිල්ලා දේවල් ඉගෙනගෙන පොඩ්ඩක් qualified වෙලා වෙන රටකට apply කරන අර සඳෑ සමය කියලා කියන්නේ අවුරුදු 40න් පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා රිලැක්ස් කරන්න වෙන රටවලට apply කරලා යනවා. මොකද මෙහි ඉඳන් වෙන රටවලට apply කරනකොට ඕගොල්ලන්ට ගන්න තියෙන වීසා ගන්න තියෙන chances මාරම වැඩි. ලංකාවේ ඉඳන් apply කරොත් හැමෝම දන්නවා මේ යන්නේ රට පණින්න තමයි. මොකද මේ රටවල මිනිස්සු කියන්නේ entertain කරන්නේ නැහැනේ. ඒකින්ද මේ රටකට ඇවිල්ලා ජොබ් කරලා එහෙම ඉඳලා ඇප්ලයි කරනකොට විසිට් වීසා එකකට උනත් ආයේ ගොඩාක් වෙලාවට 99%ක් ඕගොල්ලන්ට වීසා ගන්න ලේසියි. එයිමදිවට ඇප්ලයි කරලා යනවා වුණත් මෙහෙන් ඉඳලා ඇප්ලයි කරනකොට ඕගොල්ලන්ගේ වීසා අප්‍රූව් වෙන chances ගොඩක් වැඩි. පොඩි අයිඩියා එකක් ටිප් එකක් දුන්නේ. වෙන රටවලට යන්න කට්ටිය ඉන්නවනම් මේ රටට එන්න කට්ටිය ඉන්නවනම් මේ එහෙනම් අපි ඊළඟ සතියේ හම්බ වෙමු. ඉන්ටර්වියුස් වලට ලෑස්ති වෙන්න කට්ටියගේම CVs මට ඒවලා තියන්න. නිරෝෂාගේ ඉන්ටර්වියු එක නම් මට හොඳට ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි බලමු ඊළඟ සතියේ කොහොමද කියලා. ඕගොල්ලෝ මෙසේජ් එකක් දාලා තියන්න කොයි වෙලාවටද ඕගොල්ලන්ට අටෙන්ඩ් වෙන්න පුළුවන්. එක ටීම් එකක් මම ගන්නම් 9 to 10. අද වගේම එක ටීම් එකක් මම ගන්න try එකක් දෙන්නම්. මෙහෙ වෙලාවෙන් 4 to 5 වගේ 4 to 5 කියන්නේ ලංකා වෙලාවෙන් 5:30 5:36 වලට වගේ ගන්න පුළුවන්. Okay. All right then, thank you so much. See you on next week. මොන හරි තියෙනවා නම් connect වෙන්න මාත් එක්ක. All right. Okay, ma'am. Thank you. Thank you so much. Have a blessed day. Thank you. Thank you.